Medan Saraya Yudha, Medan Saraya Yudha, mana lagi lah ya, mana lah, luar Ghana, Bawa dalam bilang, dunia itu orang. Yesus වහන්සේ මේ ලෝකෙට ආවේ. වහන්සේ මේ ලෝකෙට ඇවිල්ලා මෙන්න මේ වගේ පාසු කාලෙක වහන්සේගේ ජීවිතේ කුස්සිය මත පූජා කරලා දවස් 3කින් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පුත්‍රයා වහන්සේ දවස් 3කින් නැවත නැගිට්ටා. ඒ අපේ පාපේ කපිව ගලව ගන්න. වහන්සේ අන්දයන්ට දෙවීම දුන්නා. වරුණ වැක්කේවා. යක්ෂාන්ත දුරු කරා. වහන්සේ ළඟ සෑම රෝගීන් පත්ව කරා. ඒ වගේම මිනිස්සුන්ගේ ජීවිත පාපේ මුදවගෙන ජීවිත පරිවර්තනයට පත් කරා. ජීවිත වෙනස් කරා. ඒ වගේ ජීවිත වෙනස් කරපු එක මිනිහෙක් තමයි සාකේවුස්. සාකේවුස්! ඒ බබා! සාකේවුස් කියන්නේ මට තමයි. හැබැයි මම ජීවත් උනේ දැනගෙන ක්‍රිස්තු වහන්සේ 26කට කලින්. යේසුස් වහන්සේ ඉන්න කාලේ පොළොවේ. මට මම තමයි මේ කාලේ හිටපුවේ. මතු එක අඩු කරන්නේ කියලා. මම නොම්බලගේ පෞකාලේ. මම ආණ්ඩුවට කොටසක් දීලා වැඩි කොටස මම තියා ගන්නවා. එතකොට මේ පෞකාල මට යේසුස් වහන්සේ කවුද කියලා බුදුරජාණන් මම නැග්ගා ගාක් කුඩට නැගලා යේසුස් වහන්සේ දිහා බලාගෙන හිටියා. ඒ තුමා සෙනග මැද්දේ එතකොට Yesus Panse, itu Neville, Sakel, kayak bimana pahin lagi kita Yesus Panse mata kira, Sakel, ada, mobil gimana sama mobil kita, bau kan, ada bisnya, kami gimana untuk Yesus Panse, awak. Avilla අපේ නිවසේත් එක්ක එකට කෑවා. එදා මගේ ජීවිතේ පරිවර්තනය වුණා. මගේ ජීවිතේ වෙනස් වුණා. මම ආයෙ කවුරුරන්නේ කියලා. ඉතින් යේසුස් වහන්සේගේ මගේ ජීවිතය තරම් නෙවෙයි. තව පොඩ්ඩක් මගේ ජීවිත වෙනස් කරා. ඒ වෙනස් කරන ජීවිතය තමයි පෞකාරිස්තිය. එයා
ආකාර ජීවිතේ අපේ අත්තරලා යන්න පරිවර්තනය කරන්න පුළුවන්. මොකද උන්වහන්සේ ජීවමානව අදත් අපි අතර ඉන්නවා. යන්න උන්වහන්සේ ළඟට ඔබගේ ජීවිතේ වෙනස් කරගන්න අවශ්‍ය නම් වාසි බලාගෙන ඉන්නවා ඔබ එනවා. ඔව් යේසුස් වහන්සේ ජීවමානව ඉන්නවා. ආදාරි තමන්ගේ ජීවිතේ වෙනස් කරගන්න ඕනේ නම් එතුමා බලාගෙන ඉන්නවා. එතුමා පිට මැරෙන්න තරම් ආදරේ. ඒකයි කුරුසේ මැරිලා ඔප්පු කරේ. උන්වහන්සේ කුරුසේ මැරිලා දවස් 3කට පස්සේ නැවත නැගිට්ටා. අද ජීවමානව එතුමා ඉන්නවා. Mana bila balai? Bawa saya, bawa sekarang bulan raya. Bagaimana? Ada puluhan, ada baru yang ada di sini. Ada ramai, ada